සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල් මණ්ඩලයේ තවත් රැකියා පුරක්පාඩුවක් තමයි මේ වීඩියෝ එකෙන් කියන්නේ. ඒ තමයි මූල්‍යාංශයේ හිමිකම් ගෙවීමේ මූල්‍ය කළමනාකරු තනතුරට අදාළව බඳවා ගැනීම විවෘත කරලා තියෙනවා. සුදුසුකම් ලෙස බාහිර අයදුම්කරුවන් සඳහා ගිණුම්කරණය, මූල්‍ය කළමනාකරණය, ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධියක් හෝ තනතුරේ විශේෂ ශාස්ත්‍රයට අදාළව UGC විසින් පිළිගනු ලබන ඕනෑම උපාධියක් සහ පළමු උපාධිය ලබා ගැනීමෙන් පසු තනතුරට අදාළ ශාස්ත්‍රයේ අවම වශයෙන් වසරක පළපුරුද්දක් තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් තනතුරට අදාළ විශේෂ ශාස්ත්‍රයේ අයත් පිළිගත් වෘත්තීය වරලත් ආයතනයක අතනමැදි විභාගයේ සමත් වේ තිබීම සහ තනතුරට අදාළ ශාස්ත්‍රයේ අවම වශයෙන් වසරක පළපුරුද්දක් තියෙන්න ඕනේ. අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා ඉහත මා සඳහන් කළ බාහිර අයදුම්කරුවන් විසින් සපුරාලිය යුතු අවශ්‍ය සුදුසුකම් ලබා තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් තනතුරට අදාළ විශේෂ ශාස්ත්‍රයේ කනිෂ්ඨ කළමනාකරු කාණ්ඩයේ තනතුරක අවම වශයෙන් අවුරුදු 5ක සතුරුදායක සේවා කාලයක් සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. අයදුම් කිරීමේදී වයස් සීමාව වශයෙන් වයස අවුරුදු 22කට නොඅඩු සහ වයස අවුරුදු 45ට නොවැඩි විය යුතුය. අභ්‍යන්තර අපේක්ෂකයන් සඳහා බාහිර අයදුම්කරුවන්ගේ වයස් සීමාව අදාළ නොවේ. පොදු සුදුසුකම් ලෙස ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වෙන්න ඕනේ. තනතුරේ රාජකාරී හොඳින් ඉටු කිරීමට සහ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට ශාරීරිකව හා මානසිකව සුදුසු විය යුතුය. විශිෂ්ට සදාචාරාත්මක චරිතයකින් යුක්ත වෙන්න ඕනේ. ඉතින් මේ රැකියා පුරප්පාඩුවට උනන්දුවක් දක්වනවා නම් නොවැම්බර් මාස 24 වෙනි දින හෝ ඊට පෙර අයදුම් කරන්න. මේ රැකියා පුරප්පාඩුවට අයදුම් කිරීමේ අදාළ වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා දැන්ම findit.lk වෙබ්සයිට් එකේ jobs කැටගරි එකට විසිට් කරන්න. මේ වගේ job vacancies ගැන තව තවත් දැනගන්න දැන්ම අපිත් එක්ක එකතු වෙන්න.